Welcome back to Smart Lanka YouTube channel. නැවතත් ඔබ සාදරයෙන් පිළිගන්නවා Smart Lanka YouTube channel එකට. අද අපි අරන් ආවිලා තියෙනවා ඊටාම විශේෂ වීඩියෝ එකක්. ඒ තමයි paragraph writing. හැමදාම O level වලට test 8 එක විදිහට එන ප්‍රශ්නයක් paragraph writing කියලා කියන්නේ. ඉතින් 2024 paragraph writing වල අනුමාන මොනවද කියලායි මම අද කතා කරන්නේ. ඒ වගේම මම විශේෂයෙන්ම මේ කියලා හිතන අනුමාන ප්‍රශ්නයක් මම කතා කරන සම්පූර්ණයෙන්ම අද දවසේ ඇතුළත. ඉතින් මේ වගේ වැදගත්කමක් තියෙනවා අද දවසේ මේ වීඩියෝ එක නරඹන ඔබට. paragraph writing වල අනුමාන ගැන කතා කරනකොට අපිට ගොඩක් වැදගත් වෙනවා පහුගිය අවුරුදු 5ක විතර ප්‍රශ්න කතා කරන එක. එහෙනම් 2019 අපිට ලැබෙනවා paragraph writings දෙකක්. ඒ කියන්නේ the place where I live, how I spend my free time. මම free time එකේ මොනවද කරන්නේ සහ මම ජීවත් වෙන ස්ථානය ගැන. ඊළඟට 2020 අපිට ලැබෙනවා a helpful person in my life. මගේ ජීවිතයට උදව් කරපු කෙනෙක්. ඉතින් මෙතෙන්දී ඔබ ගොඩක් සූක්ෂම විදිහට කල්පනා කරනවා නම් මට උදව් කරපු කෙනෙක් විදිහට මට my mother ගැන ලියන්න පුළුවන්, my father ගැන ලියන්න පුළුවන්, my friend ගැන ලියන්න පුළුවන්. අන්න ඒ විදිහට ඔබ කල්පනා කරන්න ඕනේ. එතකොට හරි ලේසියි. ඒ වගේම 2020 තව paragraph එකක් අපිට ලැබෙනවා a place I like to visit. මම නරඹන්න කැමතිම ස්ථානය ගැන. ඉතින් ඔබ නරඹපු තැනක් ගැන ඉතින් ඔබට ලියන්න පුළුවන්කම තිබ්බා. ඉතින් 2021 අපිට ලැබෙනවා a good health habit in the classroom. පන්ති කාමරේ අපි ගාව තිබිය යුතු හොඳ සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් තමයි 2021 එන්නේ. ඒ වගේම an unforgettable incident in my life. මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමක් ගැන ඔබට ලියන්න පුළුවන්. ඔය දෙකෙන් එකක් තමයි ඔබ ලියන්න ඕනේ. ඉතින් 22 ඔබට හම්බ වෙනවා how we should look after elderly people. අපි කොහොමද අපේ වැඩිහිටියෝ රැක බලා ගන්න ඕනේ කියන එකයි 2022 paragraph එකක් විදිහට එන්නේ. ඊළඟට එම අවුරුද්දේම අපිට ලැබෙනවා a television program I watched. මම බලලා තියෙන නරඹලා තියෙන ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එකක් ගැනත් අපිට ලියන්න පුළුවන්. ওই දෙකෙන් එකක් තමයි අපි ලියන්න ඕනේ උනේ. ඒ වගේම ගිය අවුරුද්දේ කියන 2023 අවුරුද්දේ අපිට ලැබෙනවා how to use a library. කොහොමද අපි පුස්තකාලයක් පාවිච්චි කරන්න ඕනේ. ඒක ලියන්න නැත්නම් අපිට තව තෝරා ගැනීමක් ගිය අවුරුද්දේ ලැබුණා. ඒ තමයි the best gift I have received. මට ලැබිලා තියෙන හොඳම තෑග්ග. ඉතින් ඔබට පේනවා දැන් මේවා අධ්‍යයනය කරනකොට අවුරුද්දෙන් අවුරුද්ද එකම ටොපික් එක ඇවිල්ලත් නැහැ. විවිධාකාර පැරග්‍රාෆ් මාතෘකා තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ගැනත් අපි අවධානය දෙමින් අපි යමු මේ අවුරුද්දේ මොන වගේ අනුමානද එන්න පුළුවන් කියලා කතා කරන්න. වල ඒ කියන්නේ ටෙස්ට් 8 වල අනුමාන තමයි දැන් මම ඔබ වෙත ගෙන එන්නේ. එහෙනම් මම අනුමාන කීපයකටම යනවා. ඔබට පේනවා my plans after O level examination. මම ඒක පොඩ්ඩක් රතු කරලා red එකෙන් ටිකක් ලොකු කරලා තියෙනවා. මොකද මම විශේෂයෙන්ම හිතන්නේ මේ සම්බන්ධව මේ අවුරුද්දේ ඒ වගේම මම තවත් අනුමාන කීපයක් ඔබ වෙත ගෙන එනවා. මොකද ඒවත් එන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා මම පුද්ගලිකව විශ්වාස කරනවා. ඉතින් මට දැනෙන දේ තමයි ඔබ වෙත අනුමාන විදිහට මම ගෙනත් දෙන්නේ. පරණ ප්‍රශ්න පත්‍ර, කාලීන සිතුවීම්, වැදගත්කම් වාගේ දේවල් ගැන මගේ අවධානය යොමු කිරීමෙන් පස්සේ ඉතින් මම ඊළඟට ගෙන එන අනුමානය a memorable day in your life. ඔබේ ජීවිතයේ අමතක නොවන දිනයක් ගැනයි. ඉතින් ඒක මම වරහන් ඇතුළේ දාලා තියෙනවා ට්‍රිප් එකක් වෙන්නත් පුළුවන් කියලා. ඉතින් ඒ වගේ මාතෘකාවක් ගැන කරුණු හොයා ගන්නවා නම් හොඳයි කියලා මම ඔබට යෝජනා කරනවා. ඒ වගේම my country මගේ රට ගැන එන්න පුළුවන්. my best friend මගේ හොඳම මිත්‍රයා ගැන එන්න පුළුවන්. my hobby මගේ විනෝදාංශයක් ගැන එන්න පුළුවන්. importance of reading කියවීමේ වැදගත්කම. ඒ වගේම සීගිරිය historical place එකක් විදිහට සීගිරිය ගොඩක් වටින තැනක් ශ්‍රී ලංකාවේ. ඉතින් ලෝකෙටම වටින තැනක් ඇත්තටම. ඉතින් ඒ වගේ දෙයක් ගැනත් එන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ වගේම මගේ අවසාන අනුමානය මේ සම්බන්ධයෙන් how I spend my free time. මම කොහොමද මගේ විවේක කාලය ගත කරන්නේ කියන එක. ඉතින් ඕවා තමයි මගේ අනුමාන. හැබැයි මම මෙතනින් නවතින්නේ නැහැ. ඔබට මම
විශේෂයෙන් එනවයි කියලා හිතාගත්තු අනුමාන ප්‍රශ්නයට ඔබට උත්තරයකුත් දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි වැඩි වෙලාවක් ගන්නේ නැතුව යන් මේ වගේ දෙයකට අපි මොන වගේ උත්තරයක්ද ලියන්න ඕනේ කියලා විස්තර වශයෙන් දැනගන්න. My plans after O level examination. O level exam එකට පස්සේ මගේ plans මොනවද? ඉතින් මේ ගැනයි අපි අපේ paragraph එක ලියන්න යන්නේ. එහෙනම් මම ඉස්සරලාම එකතු කරනවා O level වලට පස්සේ මම රිලැක්ස් එකේ ඉන්න කැමතියි. මම පොඩි බ්‍රේක් එකක් ගන්න කැමතියි. මගේ යාළුවොත් එක්ක මගේ පවුල අයත් එක්ක. ඉතින් මම මේ දේ කොහොමද කියන්නේ? ඉතින් ඒකත් මගේ ප්ලෑන් එකක්නේ O level වලින් පස්සේ. මොකද ගොඩක් මහන්සිලා මට විවේකයක් ඕනේ. ඉතින් මම ඒ වගේ අදහසක් එකතු කරන්න කැමතියි. එහෙනම් මම කොහොමද ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නේ? After O level exam, I will take a break and relax with my family and friends. ඉතින් ඔය විදිහටයි මම මේ අදහස එකතු කරන්නේ. ඒ වගේම මම ඊළඟට එකතු කරනවා මම මගේ hobbies. ඒ කියන්නේ අපි හිතමු මට hobbies තියෙනවා. මම කැමති reading වලට, ඒ වගේම සංගීතයට සවන් දෙන්න මම කැමතියි. එතකොට මගේ hobbies එක්කත් මම O level එකෙන් පස්සේ enjoy කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම කොහොමද මේ අදහස එකතු කරන්නේ? ඒක මම එකතු කරන්නේ මේ විදිහට. I will enjoy with my hobbies like reading and listening to music. I enjoy with my hobbies like reading and listening to music. ඊළඟට මම එකතු කරන්න යන්නේ මගේ අනාගතයට ප්‍රයෝජනවත් වන නිසා මම ICT course එකකුත් follow කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. එහෙනම් කොහොමද මම මේ අදහස එකතු කරන්නේ? ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා කියලා අපි කියන්නේ I also hope. මොකද්ද මම බලාපොරොත්තු වෙන්නේ? To follow an ICT course. ICT course එක follow කරන්න. ඇයි ඒක මගේ ජීවිතයට, මගේ අනාගතයට ප්‍රයෝජනවත් නිසා. ඒතකොට නිසා කියනකොට මම as කියන වචනය පාවිච්චි කරනවා. As it is useful. ඒක ප්‍රයෝජනවත් නිසා for my future. එහෙනම් මම ඒ අදහස මේ විදිහට එකතු කරනවා. I also hope to follow an ICT course as it is useful for my future. ඉතින් ඔය විදිහට මම ඒ අදහසත් අපේ paragraph එකට එකතු කරගන්නවා. ඊට පස්සේ මම අදහසක් එකතු කරනවා මම මගේ results දැනගත්තට පස්සේ මගේ රැකියාව හෝ අධ්‍යාපනය ගැන හිතනවා. එහෙනම් කොහොමද මම මේ දේ කියන්නේ? ඒක අපිට මෙහෙම කියන්න පුළුවන්. I will think. මම හිතනවා. හිතාවි කියන එක මොකද අනාගතයෙන් තියෙන්නේ. අපි සිංහලෙන් කියනකොට ඉතින් හිතනවා කියලා ගන්න. හැබැයි අපි හිත දන්න මේක අනාගතය කියලා. I will think. මම හිතනවා about my future studies. මගේ අනාගත අධ්‍යාපන කටයුතු ගැන. or career. එහෙම නැත්නම් රැකියාව ගැන after knowing the results දැනගත්තට පස්සේ. ඉතින් ඔය විදිහට අපිට ඒ අදහසක් එකතු කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මම අවසාන වශයෙන් එකතු කරනවා. දැන් මොකද වචන 40ක් 50ක් අපෙන් බලාපොරොත්තු වෙන නිසා තව එක වාක්‍යයක් ලියවම හොඳටම ඇති. ඉතින් මම එකතු කරන අවසාන වශයෙන් ඉතින් මම හිතනවා ඒක හොඳ ප්‍රීතිමත් කාලයක් වෙයි කියලා. ප්‍රීතිමත් විවේකී සහ ලස්සන කාලයක් වෙයි කියලා මම හිතනවා මගේ O level වලින් පස්සේ කියන අදහසයි මම ඊළඟට එකතු කරන්නේ. ඉතින් මම ඒක මේ විදිහට කියනවා. So කියන්නේ එම නිසා ඉතින් කියන එක. So it will be a nice, relaxing and enjoyable time. So it will be a nice, relaxing and enjoyable time. ඉතින් මේ විදිහට අපි අපේ paragraph එක අවසන් කරනවා. ඉතින් මේ විදිහට ඔබත් පුරුදු වුණොත් ලස්සනට මේ වගේ paragraph එකක් ලියන්න පුළුවන්. ඉතින් ඔබේ හිතවතාට යාළුවාටත් මේ වීඩියෝ එක share කරන්න. ඔවුන්ටත් උපකාරයක් වෙයි. මේ අනුමානයන් ආවත් නැතත් ඔබට පුළුවන්කම ලැබෙයි paragraph එකක් ලියන්න කොහොමද කියලා ඉගෙන ගන්න. ඉතින් හැමෝටම සුබ පතනවා විභාගයේ උපරිම ජයක් ලැබෙන්න කියලා. Good luck with your O level exams. Okay, that's all for today. Please subscribe our channel and don't forget to click on the bell icon to get our next video. Thank you very much for watching.